මගේ තාත්තටත් ඔය ලෙඩේ නැහැතුණා. ඔව්. තාත්තා මලාද? ඔව්. බියෝ කෙලින්ද? ඒක පැතිරෙනවා ඇතිනේ. ඒක මේ වෛරස් එක. කොරෝනා වගේ. චීනෙන් එන්නේ නැතිනේ. මේක නම් චීනයේ ඉඳලා ඒක නිකන් අප්‍රිකාවේ වගේ. දැන් කොහාටද මාස්ක් එක දාන්නේ? මාස්ක් එක දාන්නේ කාට පස්සේ ගොඩක් හොඳට hina වුණා. හොඳ කතාවක් තියෙනවා. ෂොක් හැමෝටම බලන්න කියනවා. පටන් ගත්ත ඉඳන් ඉවරනකම hina වුණා. ෆේවරිට් කැරක්ටර් එක පොඩි මල්ලි. හරි ගොඩක් ස්තුතියි. Thank you. අපි කාලයකට පස්සේ සිංහල මූවි එකක් බැලුවේ. ඉතින් hina වෙන්න හොඳයි. ඉතින් අපි හිතාන් හිටියේ විදිය නෙවෙයි අපි හිතාන් හිටියේ ටිකක් හොඳ නැති එකක් කියලා. ඇත්තටම මේ හොඳයි ඉතින් ඇත්තමයි සන්තෝෂයි හොඳ මූවි එකක්. ස්ටෝරි එක ගැන ස්ටෝරි එක හොඳයි ඇත්තටම. මූවි එක බලන්නේ සන්තෝෂ වෙන්නේ නැහැ නේද? ගොඩාක් සීරියස් නැති වුණාට ලස්සන කතාවක් තියෙනවා. අඩු ගන්න hina වෙන්නවත් පුළුවන් නේ අපිට. හරිම සතුටුයි මේ වගේ USA ඇවිල්ලා අපිට ලංකාවේ මූවි එකක් බලන්න ලැබිච්ච එක. ඉතින් අපි ආසාවෙන් හිටියේ ලංකාවේ මූවි එකක් එනකන්. ඉතින් නෙළුම් කුරුණ අපිට බලන්න ලැබිච්ච එක ගොඩාක් සතුටුයි. ඒ වගේම ඉතින් ඔක්කොම කාස්ට් එකට, ඩිරෙක්ටර්, ප්‍රොඩියුසර් ඒ වගේම අපිට මේක මෙහෙම බලන්න ගෙනල්ලා දුන්න කට්ටියට අපි හැමෝටම තෑන්ක් කරනවා. මෙහෙට ඇවිල්ලා අපිට මූවි එක බලන්න ඉඩ දෙන්නට. එතකොට ස්ටෝරි එක ගැන මොකද හිතන්නේ? ඇත්තටම ඒක අලුත්ම තීම් එකක්. ඉතින් ඒ වගේ අදහසක් ආපු එක ගැන ඒ ක්‍රියේටිවිටි එක ගැන ඇත්තටම අපි තෑන්ක් කරනවා ඒ රයිටර්ට. ඇත්තටම මම ලංකාවේ ඉඳලා ආවට පස්සේ මෙහෙදි බලපු පළවෙනි සිංහල ෆිල්ම් එක. ඉතින් අපි ලංකාවේ ගොඩක් ඈත් වෙලානේ ජීවත් වෙන්නේ. එතකොට ලංකාවේ තියෙන හැම ෆිල්ම් එකක්ම බලන්න වෙන්නේ නැහැනේ. ඉතින් මේ වගේ අවස්ථාවක් අපි ලැබෙන එක ගැනත් සතුටුයි. ඒ වගේම මේ ඇත්තට ෆිල්ම් එක රිලීස් වෙච්ච දවස්වල ඉඳලාම ආසාවෙන් හිටියේ බලන්න. ඉතින් අන්තිමට chance එක හම්බුණා. ඉතින් ගොඩක් සතුටුයි. ඒ වගේම ගොඩක් එන්ජොයි කළා ෆිල්ම් එක. ගොඩක් වෙනස් විදිහේ කතාවක්. ඉතින් අපිට සාමාන්‍යයෙන් සිංහල ෆිල්ම්ස් වල දකින්න හම්බෙන්නේ මීට වෙනස් විදිහේ කතාවක්නේ. ඒ වගේම මේ අර ඩාර්ක් කොමඩි කියන සයිඩ් එකට ගිහිල්ලා මම දැකලා නැහැ ලංකාවේ කියන සිංහල ෆිල්ම් එකක් ලේසියට ඉදිරිපත් වෙනවා. ඉතින් මේක ටිකක් වෙනස් විදිහේ සහ ඒ වගේම මේ ගොඩක් එන්ජොයි කරන්න පුළුවන් විදිහේ ෆිල්ම් එකක්. ගොඩක් සතුටුයි. ඇක්ටිං ගැන මොකද හිතන්නේ? ඇක්ටිං ඇත්තටම මේ හුඟක්ම හොඳයි. ප්‍රවීණ නළුනියෝ ගොඩක් හිටියා සහ මේ නවක නළුනියෝ හිටියා. ඒ වගේම මේ මිස්ටර් ප්‍රියන්තගේම ඇක්ටිං කියලා මේ කියන්නේ හුඟක්ම පහුගිය කාලේ ගොඩක් ෆිල්ම්ස් වල තිබ්බ ඇක්ටිං හිමත් ගොඩක් හොඳයි සහ මේක ඉතින් විශේෂයෙන්ම ගොඩක්ම හොඳයි.